ආයුබෝවන් අලුත්වලව සාදරයෙන් පිළිගන්නවා ඉක්මන් සෙලින් YouTube channel එකට. අදත් අපි ඔයාලට ගන්න තියෙනවා නිවාස ඉඩම් 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙන්නේ නිවාස පමණයි අද ලිස්ට් එකේ තියෙන්නේ. මේ සියලුම ඉඩම් නිවාස සාමාන්‍ය මිල ගණන් යටතේ තමයි ඔයාලට අලෙවි කරන්නේ. වත් අඩුවට ඉඩමක් නිවසක් මිලදී ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් වීඩියෝ එක අවසාන තප්පරය දක්වා ඉඳලා ඉන්න ඔයාගේ ඉඩමෝ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ඉක්මන් සෙලින් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට අපිටින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගල ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංක තනවා ගම්පා දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයට ආසන්නයෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා මිනුවන්ගොඩ මේගමුව බස් පාරට මීටර් 600ක දුරක් තියෙනවා. මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 4ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 11ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, කැම කාමරයක්, මුළු තැන්කයක්, නාන කාමරයක් තියෙනවා. ජල විදුලි පහසුකමක් තියෙනවා. ගම් වතුර අපදා කිසිවක් නොමැති ප්‍රදේශයක තමයි මේ නිවස තියෙන්නේ. ඔප්පු ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පු තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 30ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 9 වල තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල කුලියාපිටිය කටුපොත ප්‍රධාන පාරට කිලෝමීටර් 1.5ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 23ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් නිවස කරනම් වැඩි විස්තරයක් සඳහන් කළා නැහැ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 19ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 8ට වරගල් තියෙනවා හදිසි මුදල් අවස්ථාවක් මත අලෙවි කරන නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල කොළඹ පහ පාරට කිලෝමීටර් 1.5ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 30ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, මුළු තැන්ගයක් තියෙනවා. ලිං ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේකට වටෙන්න අඩි 10ක පමණ මාර්ගයකුත් තියෙනවා. මේකම තුල වපලා තියෙනවා පොල්ගස් 15කට අධික සංඛ්‍යාවක් මේ ඉඩමේ තියෙනවා. ඔප්පු ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 26ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන කැමන් යටින් දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 4 වල තියෙනවා මහියංගනේ නගරයට ආසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ මහියංගනේ අම්පාර පාරට ආසන්නයෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා බස් පාරට මීටර් 800ක දුරක් තියෙනවා. මහියංගනේ නගරයට කිලෝමීටර් 4ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 54ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, ශාලයක්, කැම කාමරයක්, මුළු තැන්ගයක්, වරන්ඩා එකක්, නාන කාමරයක් තියෙනවා. නල ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් නිෂ්කලංක පරිසරයක තමයි මේ නිවස තියෙන්නේ. ඒ වගේම ඉඩමට ඕනෑම වාහනයක් ගැනීමේ පහසුකම්ත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ගම් වතුර නායම් ආදී ස්වාභාවික ආපදා කිසිවක් නොමැති ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඒ වගේම තමයි මේ ඉඩම තුල පොල්ගස් 5ක් පමණ වවලා තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිරවුල් ඔප්පුත් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 38ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන් යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 6 වල තියෙනවා වේයන්ගොඩ ආසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ වේයන්ගොඩ මල්ලව පාරේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 5ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක්, ශාලයක්, මුළු තැන්ගයක්,
බාත්රූම් එකක් තියෙනවා ජල විදුලි පහසුකුණොත් තියෙනවා ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 16 මාර්ක මුදලකට තමයි අලෙවි කරන්නේ මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න අංක 5 අංක පරව තියෙනවා ගම්පා දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ ගම්පහ වතුරුගම තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ මේ නිවසේ ඉඳලා බස් පාරට ගම්පා කිරිඳිවැල 205 බස් පාරට මීටර් 100ක් පැනි අවම දුරක් තමයි තියෙන්නේ කිරිඳිවැල නගරයට කිලෝමීටර් 2 මාර්ග දුරක් තියෙනවා වතුරුගම විදුහලට මීටර් 110ක දුරක් තියෙනවා ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 6.4ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක් ශාලයක් මුළු තැන්ගියක් බාත්රූම් එකක් සහ එළියෙන් වෙනම টয়ලට් එකක් තියෙනවා ශාලය සම්පූර්ණයෙන්ම කපරාරු කරලා තියෙනවා නල ජල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා හිටින් ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුවක් තියෙනවා ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 35ක මුදලකට තමයි අලෙවි කරන්නේ මේකෙත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන් අංක 4 තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණජයපුර නිවාස සංකීර්ණයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් ශාලයක් නාන කාමරයක් මුළු තැන්ගියක් තියෙනවා ජල විදුලි පහසුකම්ත් තියෙනවා ඔප්පුව ගැන කියනවා නම් පැවරුම් ඔප්පුවක් තමයි තියෙන්නේ ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන් අංක 3ට අරගෙන තියෙන්නේ අංග සම්පූර්ණ නිවසක් ගැන මේ නිවස පිහිටලා තියෙන්නේ හොරණ මතුගම කළුතර මේ සියලුම නගරවලට අතරමැදිව තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ මේ නිවසේ ඉඳලා කොළඹට තියෙන්නේ කිලෝමීටර් 49ක දුරක් බස් පාරට තියෙනවා මීටර් 900ක දුරක් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 15 මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක් ශාලයක් මුළු තැන්ගියක් තියෙනවා ජල විදුලි පහසුකම්ත් තියෙනවා ඉතින් වර්ග 1400ක පමණ නිවසක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ස්වාභාවික අපදා කිසිවක් නොමැති ප්‍රදේශයක තමයි මේ නිවස තියෙන්නේ ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක්කර ඔප්පුවක් තියෙනවා ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 45ක මුදලකට තමයි අලෙවි කරන්නේ ඉතින් මේකත් මම ඇටින් දුරකථන අංකය දාලා තියෙනවා මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන් අංක 2 වල තියෙනවා මුදල් හදිස්සියක් මත අලෙවි කරන නිවසක් ගැන මේ නිවස පිහිටලා තියෙන්නේ බිබිල නගරයට කිලෝමීටර් 3ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා මේ නිවසේ තියෙනවා නිදන කාමර 4ක් ශාලයක් මුළු තැන්ගියක් කැම කාමරයක් තියෙනවා ජල විදුලි පහසුකම්ත් තියෙනවා කිසිදු ස්වාභාවික අපදා කිසිවක් නොමැති ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය ඉතින් ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 27ක මුදලකට තමයි අලෙවි කරන්නේ ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට යට තියෙන දුරකථන අංකයට කතා කරන්න මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන් අංක 1 වල තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන මේ නිවස පිහිටලා තියෙන්නේ රත්නපුර අයගම තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ ඉතින් මේ නිවසේ ඉඳලා කලවාන අයගම බස් පාරට විනාඩි 5කින් පමණ ළඟා වෙන්න අවස්ථාවක් තියෙනවා ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා ඉතින් නිවසේ දැනට ඉදි කරලා තියෙන්නේ නිදන කාමරයක් සහ ශාලයක් තමයි ඒ වගේම টয়ලට් එකකුත් ඉදි කරලා තියෙනවා ජල විදුලි පහසුකම් තියෙනවා ඉතින් මේ ඉඩමට එන්න හඩි 10ක පමණ පාරක් තමයි තියෙන්නේ ඉතින් ඒ වගේම තමයි ඉඩමට වාහනයක් ගන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 14ක මුදලකට තමයි අලෙවි කරන්නේ ඉතින් සාමාන්‍ය ඇද හොයන අය කතා කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා අඩුවට නිවසක් හොයන අහිංසක කෙනෙක්ට මේ නිවස දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න ඉතින් අදත් මම ඔයාලට එනවා එකම වීඩියෝ එකක් තුල නරඹන්න පුළුවන් නිවාස ඉඩම් 10ක් ගැන
මේ විඩියක හොඳයි කළ තරම්ම ලයිකයක් දාලා හොන ඉඩමෝ නිවස හොන දිස්ත්‍රිකයෝ ප්‍රදේශපාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ විඩියක තවත් කාටරි වැදගත් කෙල්තනම ශා කරන අමත කරන්නත් එපා. මේකට සල්ට දිගට බාන පලන් යට තියෙන සබස්ක්‍රයිබ් බන ක්ලික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් ඊට පැතින් තියෙන බෙල් අයිකන් එක තෝල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝක්ම නොටිෆිකේෂන් එක කරා ඔයග ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මොඩේ හම්බෙමු. ඔයාලට සුබ දවසක්.